අඩෝ ශිරාට මොන්නේ එහෙනම් මචං අපිටත් බස් එකක් හම්බුණා. දැන් අපිට රට වටේ ගිය හැකි. හෙලෝ සුපුන් අයියේ. මචං බස් එකකුත් හම්බුණා අපිට. මං ඉන්න තොතෙන්ද හදාගෙන ඉන්න. මට මැප් එක දාන්නකෝ. කරුණා කරලා. සුපුන් අයියේ. මේ විදියටද නැත්තම් අර විදියට. සුක්කානමත් ලස්සනට තියෙනවා. දැන් කොහොමද බස් එකේ ගැම්ම? Hello friends, welcome back to another gameplay videos. ඔන්න ඉතින් අද ප්ලේ කරන්න යන්නේ driving simulator ශ්‍රී ලංකා. මචං අපි බාට යන්න තියෙනවා මචං. මම බස් එකෙන් බහැලා ආවේ ගෙදරට. ගාර තියෙන මචං අර ගෙදර පේන්නේ. යන්කෝ වෙන අපි ගෙදරට. ගෙදර ගිහිල්ලා උඩ තට්ටුවට බලලා උඩ තට්ටුවටත් ගිහිල්ලා සුපීරියට එමු. පේනවනේ නගර එහෙම තියෙනවා. ඉන්න අපි යන් අද ගෙදර ඔරත් තින මචන් තට්ටු දෙකේ ගෙදර අපි තට්ටු දෙකේ මචන් මම මේ ගේම් එකේ ඇතුල් ගෙවල් වල ඇතුළට යන ගේම් එකක් ගහනවාමයි බා උඩට යන් එහෙනම් අපි මෙතනට යන්න තියෙන්නේ sorry wrong number අර යන්න බැයිද යන්න පුළුවන් ලුබා මේ පඩිපෙළ චුට්ටක් අවුල් මචන් පඩිපෙළ වැඩි අද්දන්නේ ඔය ගියේ මචං අපි එහෙනම් අර යන්නේ නැද්ද ගියානේ අර තියෙන මචං සුන්දර ගින්දර මුහුද ගින්දර නන්නේ උනත් සුපිරි මුහුදක් මචං තියෙන්නේ මුහුද අර පැත්තේ බලමු අඩු සිරාවටම මචං බස් එකක් යම දුවපන් දෙයියම් මචං බස් එක sorry wrong number වැරදි කාමරයකට යනවා මේ මාසේ පැටලෙනවත් එකක් බා මේ පැත්තනේ මීනි පඩිපෙළෙන් බහිමු අපි එහෙනම් ඉතිරික්මන්ට වැස්ස මචං බස් එකකුත් හම්බුණා අර තියෙන මචං බස් එක කවුද දන්නේ මචං අපේ වත්තට බස් එකක් ගෙනල්ලා දාලා බලන්න ඕනේ අතුල තියෙනවද කියලා ඔන්න මචං බස් එක ගැම්ම පරණ වෙලා නැහැ උන සුපිරි අඩු ශිරාටම ඔන්නේ නම් මචං අපිටත් බස් එකකුත් හම්බුණා. දැන් මචං රට වටේ ගියා අපිට. රට වටේ යනවා කිව්වේ ඕන තරම් ගියා හැකි. බලහන් මොනවත් වෙලා නැහැ බස් එකට. පින්යන ආකාරයට ඇතුලේ සුපිරි. සුක්කාන තියෙනවා සුපිරියට. දැන් මචං අර ජම් රේජින් අයිතිකාරයා දන්නවද? උට කෝල් එකක් දීමුකෝ අපි. මේ බස් එක කොට පිටව බලලා කවුලක් වෙලා නැහැ ඉස්සරහා බෆර් එක චුට්ටක් ඇද්ද වෙලා තමයි තියෙන්නේ සිරාවටම ඉතින් මචං වට පිටාවේ ශබ්ද එනවා ඉතින් ඔයාලට ඉතින් කරන්න දෙයක් නැහැ විදියට අර හාල් පාරුවෙක් මොකද්ද එකක් කරන්න ගිහිල්ලා ලස්සනයි මචං බස් එක අපි දැන් සුපුන්නයියට කතා කරමු මේ තියෙන මචං ෆෝන් එක සුපිරියට තියෙනවා මේ දවස්වල වෙලාවත් 9:37යි මං කිව්වා මචං මේ මන්දිරේ මොකින්ද එකෙක් හරෙක් වගේ කෑ ගහන්නලා ඒ වඩින් මචං අපිට මොනවත් කරන්න දෙයක් නැහැ අපි ෂූර්ණ ඊට කෝල් එකක් ගමු වෙන අර හිරාවටම මේ තියෙන ඇතුළ හිරාවටම සුපුන් අයියේ ඉතින් ඔය ඉන්නවා හෙලෝ සුපුන් අයියේ මට මචං අපිට බස් එකක් හම්බුණා මම එන්නද උත්තෙන්ඩ හදාගෙන එන්ඩ මචං මට මැප් එක දාන්නකෝ කරුණා කරලා හරි මම ඔයාට දාන්නම් මැප් එක හරියන සුපුන් අයියා දාන්න සුපුන් අයියා කරුණා කරලා දාන්න මැප් එක මම දැන් මෙන්න ස්ටාර්ට් කරලා හරි බං නෙන පියන් සුපුන් අයියා තිබ්බා හරි සුපුන් අයියා මං එන්නම් එහෙනම් හරි මල්ලි වරින් එන අපි දැන් නගිමු බස් එකට එන මචං අපි යන්නේ ගමන ඔන්න එහෙනම් ස්ටාර්ට් කරා දෙයියන් අපි දැන් එක
බස් එක ගෙම්මට හරවගමු. ගෙම්මට හරවගන්නත් මචං ප්‍රතිඵල ඉන්නේ. තාතන ගිහිල්ලා හැප්පෙන්න. හරි දැන් එන අපි යම් වැඩේට. දුන්න ඊයේ දැන් බලාගෙන ඊගේ දම්බෙදිය ඇති පියන් එහෙනම් ගෙම්මට මං කොපි එහෙනම් ශිරාවට මේක මචං හෙඩ්ලයිට් උත්තදින අවුලකුත් නෑ. අපි එහෙනම් ගෙම්මට යන් බස් එකේ යනකම් මචං මං චුට්ටක් කතා කරන එක නවත්තන්න. ඔයාලට මගේ කතා කරන එක සද්ද එන්නේ මෙතන බස් එකේ යන හින්දා මම මේකේ හෝන් සුපිරි ගෙම්මට යනවා හෝන් එක. ශිරාවට වාහනත් යනවා ඒ මදිවට. අපි යම් මචං මේකේ හෝන් සුපිරි මචං. ගෙම්මට කවුලක් තියෙන හෝන් තුනක් තියෙන. හෝන් උතවුලක් නෑ මචං. සුක්කන්න උතවුලක් නෑ. ශිරාවට කොහෙද මේ යන්නේ? අඩේ. දැන් මේකේ උපදින්න හයින් ගිහිල්ලා සුක්කන්න පැත්තකට කැපුවොත් එහෙම අපි ඉවරයි. පොලිස් මාවේ බස් එක වංගු ගොඩකින් කපනවා. දැන් අපි යනවා. දෙයියන් මැරලා කෙලින් පාරක් තියෙන්නේ. කෙලින් පාරකුත් තියෙනවා. ඉතින් මචං සුන්දර ප්‍රදේශයකින් වටවිලා තියෙන එක. පේනවනේ මුදකුත් තියෙනවා. ඒ මදියට මැදෙන් පාලමුකුත් තියෙනවා. පියම් මචං වාහනක් යනවා උඹලා මේ වගේම බස්. යාටම දාලේම අඩ හැප්පුණා. හොඳයි අපි මෙතෙන්වත් මචං ඇවිල්ලා ඉවරයි. දැන් තමයි ගෙවල් හම්බෙන හරිය ටවුන් එක. මරිට මචං ගෙවල ඉවර වෙන්නත් පුළුවන්. කොහේ යනවද මන් දන්නේ මචං. මොකක්ද බං ඩ්‍රයිවර්. ඉතින් බං මේ වීඩියෝ එක බැලුවත් හරි තාම ලයික් කරන්න. මොකක්ද බං නිකන් තියෙන ලයික් බටන් එකට ඕක බං ඔයගොල්ලෝ ලෝගෝ වෙන්න එපා, කම්මැලි වෙන්න එපා, කුහක වෙන්න එපා. ඔය නිකන් තියෙන ලයික් බටන් එක ඔබලා දාන්න. ඒ විතරක් නෙමෙයි සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය දැන් සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා ෂෙයා කරලා ගෙම්මින් ඉන්න කමෙන්ට් එකකුත් දාන්න. අර ශිරාවට හැප්පුණා. දන්නවනේ ඉතින් බස් උඩින් යනවා දැන් හැප්පෙන්නේ. ඒ අපි ශිරාවටම යමංගු දෙන බස් එක අර කොහෙන්ද යන්නේ? ශිරාවට මට කියන්න දෙයක්ත් තියෙනවා. ඉතින් බං මට චූටි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මොකද මචං අපේ නංගි ඊමේල් එක වෙනස් කළා. මේ නංගි මට තේරෙන්නේ නැහැ නේ ඔය කට්ටියට. ඊමේල් එක වෙනස් කළා. දැන් මචං ඒ තාත්තගේ අම්මේ ෆෝන් එකේ තිබ්බ ඊමේල් දෙකම ෆෝන් දෙකේම තියෙන channel එක එකයි මට. උන්වහන්ට මම නංගිගේ channel දෙකක් හදලා ෆෝන් එකේ. ෆෝන් දෙකටම channel දෙකක් තියෙනවා. ඒක නිසා එකක් සුපර් යක ස්ටුඩියෝ අනික මේක තමයි මට ෂුගර් එක. මේ channel එක. අපි ඉතින් කරන් යන්නේ නැත්නම් නංගිගේ පළබුද්ද තමයි. පියම් මචං බස් එකේ ශිරාවටම මචං සුපුන් අයියගේ කෝල් එකක් එනවා. හෙලෝ සුපුන් අයියේ. ඇයි මට කතා කරේ? මම ඔයාට කතා කරේ එනවද කියලා අහන්න. ඔව් මන් දැන් චුට්ට රගයි ගෑරේජ් එකට. එන්න මචං අපි යන්. සුපුන් අයියා තිබ්බා. සුපුන් අයියා තිබ්බෙකින් මොකද යන්. බනට ගිහිල්ලා බස් එක ගැම්මට හදලා එමු. බස් එක යනවා ඉතින් ඔන්න පුතෝ එන අපිට පෙනි.
සුපුන් අයියේ ඔබ මැප් එකේ නම් මචං කියන්නේ දැන් තව චුට්ටයි මට සීරි හැප්පුණානේ. තව චුට්ටයි මචං රත්නපුර ගෑරේජ් එකට තියෙන්නේ. එතන බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ මචං ගෑරේජ් එක තියෙන්නේ. බස් ස්ටෑන්ඩ් එකට ගිහිල්ලා සුපුන් අයියා කිව්වා බස් ස්ටෑන්ඩ් එකට ගිහින් දෙන්න කියලා. මොකද මිනිස්සු වැඩනම් බහස්සන්න කියලා. පියන්ද ඉක්මනට උන් දැන් මචං ටවුන් එක ඉවර වෙන්න ළඟයි. දැන් මචං කෙලින්ම යනවා සවුන්ගෙන් හැප්පෙනවා. මචං අපි පාරවල් දිහා බලන්නේ යන විදියට යනවා. දැන් මොකද මේක ඩම්බලේ තියෙන නෙමෙයි මචං බස් එක හදන්න යන්නේ ඒක නිසා ඉක්මනට යන්න ඕනේ. මොකද මචං දැන් බැටරිය ගෙවිලා පරණ බැටරියක් තියෙනවා. ඒක නිසා මචං පරණ බැටරියක මේවා වුණොත් ඒක නිසා ආයෙමත් යන් අපි බස් එකට වන්ට යන්න මචං එන්ජින් එක සවුත් වුණොත් ආයෙ මගුල. අපි ආවා. තව චුට්ටම දුරයි තියෙන්නේ යන්න අපිට. මචං මේක ගඟ උතුරනවා මචං වැස්සෙත් තියෙන. වාහනේ මෙයාම ඕනුත් තියෙනවා මචං. පිටිපස්ස හවුලකුත් නෑ. අපි කැලෑවෙත් පැත්තක් දාලා ලෑකට ආතල් බස් එක. ඉතින් මට ආරංචියක් ආවා ග්‍රැනි මචං පාතාලයකින් පැනලා කියලා. දැන් මචං ග්‍රැනි මෙහෙට ඇවිල්ලා. ඉතින් මචං ඊළඟ එපිසෝඩ් එකේ යම් මචං ග්‍රැනිව හම්බෙන්න බස් එකේ. ග්‍රැනි අපිට මේ වෙට්ටු දාන මට්ටු කරේ දන්නේ එතන ගිහිල්ලා. අයිසේ මෙසේ පුරන්නේ මේ මචං ග්‍රැනි. දන්නවනේ. ග්‍රැනි මචං අදලු පිටක් වෙන්නේ ඒ යාපොත්. ගෙවල් ගන්න වද එයාපෝට් එකෙන් පිට වෙන්නේ. දැන් යයි තවස් දෙකක් විතර ග්‍රැනි මේ පැත්තට පත බෑවෙන්න. ඒක ඊළඟ එපිසෝඩ් දෙකෙන් බලමු. මේ එපිසෝඩ් එක කරන්නේ මම දැන් තව එපිසෝඩුත් තියෙනවා. ඒක නිසා බය වෙන්න එපා. කැලෑවෙත් අපි දාලා ඉන්න. දැන් මචං කාලාන්තර ඉවරයි. දැන් මට අපි රත්නපුරේට කිච්චු වෙලා ඉන්නේ. සීරාවට මායි සුදුනේ දෙකෝගන්න. ඉන්න උට්ටක් වල මොම සුදුනේ කෝල් ගන්නවනේ මම. ඉන්න පොඩ්ඩක් ඕන. මෙතන නවත්තලා අපි සුදුනේ ඊට කතා කරමු. නයිනකින් දාමු. තව උට්ටයි. අර තියෙන මචං ගෑරේජ් එක. දැන් ගෑරේජ් එකට යන් අපි. හරියන්නේ නම් බැස්ස අපි. අර තියෙන රත්නපුර කියලා බෝඩ් එක. ඉතින් මචං කොහොමද සුන්දරකින් දවසනේ. අපි බස් එකේට හැප්පෙමු. අර හිලාවටම යනවා. හෙලෝ සුපුන් අයියේ. එයි මට කතා කරේ. ඔයා කොහෙද ඉන්නේ? මම මේ සුපුන් අයියේ ළඟින් එනවා. මට හිල් බස් එක යනවා. ස්ටාර්ට් කරගන්න. කොහොමද මට අපි ස්ටාර්ට් කරගන්නවා. එයි අපි ගම්මට ගහරවලා ගමු. ඉඩාට මේ බස් එක නම් බස් එක යන්න බස් ස්ටෑන්ඩ් එක. යාකම් අර තියෙන මට අපි ඉන්න දැන් අර පේන හිරාවටම හැප්පුණානේ. ඊවස් ගමු ඉන්න. අර හිරාවටම බැට්ටිය මේ වෙන්න ළඟයි. දැන් අපි මචං බස් එක මෙතෙන් පාක් කරලා සුපුන් අයියට දෙන ගිහලා යා හදනක අපි මෙතෙන් ඉඳලා බලාගෙන ඉමු. ඔන්න එහෙනම් මචං අපි ආව බස් එක හදන්න. හරි මචං මේ බස් එක හදනකම් මචං ඔයාලා බලාගෙන ඉන්න. මම චුට්ටක් වොයිස් රෙකෝඩ් එක මේව කරන්නම්. මොකද මචං මේ හරිය කියන්න දෙයක් නැහැනේ. ඒකයි මචං. ඔයාලා බලාගෙන ඉන්න මං අර හරියෙන් කතා කරන්න එන්න.
ඔයාලා වීඩියෝ එක බැලුවත් හරි තාම ලයික් කරේ නැත්නම් මොකද්ද බා නිකන් තියෙන ලයික් බටන් ඕක බලනකොට ලෝභ වෙන්න බා කෝකෙන්න පොයි නිකන් තියෙන ලයික් බටන් එක ඔබලා දාන්න විතර නෙමෙයි සබ්ස්ක්‍රයිබ් කරලා දාන්න ෂෙයාර් කරලා දාන්න කමෙන්ට් කරලා දාන්න ලයික් කරලා දාන්න මචං ඕක ඉස්සර වෙලත් කිව්වම දෙනුත් කියලා කමන්නේ මචං හෙඩ්ලයිට් එහෙම පත්තු වෙලා අර බලන්න සුපිරිනේ ඒක සුපිරි බස් එකේ වුණාට ඔන්න දැන් මචං විශේෂ වැඩේ එන්න යන්නේ ඉන්නකෝ මේ තියෙන්නේ මෙන්න මේක පාට වෙනස් කරන එක මේකද හොඳ මේක හොඳ නෑ මම මේකත් හොඳ නෑ මේකත් නෑ මේක සුපිරි එන්ජින් 2 එන්ජින් 2 එක මාරු කරමු මේක හොඳ සුක්කාන මත්ත දන්නේ නේද? ඒකට හොඳ මේක මොකද්ද? සිලෝවටම ඒක සුපිරි. මේ සුක්කාන මොනවද මචං? නැත්තම් අර කලින් සුක්කානමද? කොහොමද මචං දැන් බස් එකේ ගැම්ම? ඉතින් මචං සුන්දර ගින්දර අවසානේ. එනං කොල්ලෝ අපි